accessing attribute යටතේදී අපි මෙතන හදන්නේ variable එක declare කරනවා උඩින් හැබැයි assign කරන්නේ නැහැ value එකක් main method එක ඇතුලේ object එක හදනවා myobj කියලා. ඒ obj කියන හදපු object එක use කරලා අපි අගයක් value එකක් assign කරනවා 2026 කියලා. ළඟට ඒක myobj.x කියන variable මේ ලියලා අපි මෙතනින් value එක out කරගන්නවා. එතකොට variable එකට value එකක් assign කරන්නේ object එක හරහා. ඒක තමයි මේ practical එකේදී test කරලා බලන්න. ඊළඟට override existing attribute values කියන practical එකේදී x කියන variable එකට value එකක් දාලා තියෙනවා 2025. ඊළඟට අපි object එකක් හදනවා. හදපු object එක පාවිච්චි කරලා myobj.x කියන එකට මෙතන අලුතෙන් value එකක් assign කරනවා 1984 කියලා. ඉතින් දැන් එතකොට x වල value එක වෙන්නේ 1984 කියන එක මෙතන out කරලා බලන්න 1984 වේවි. ඊට අමතරව මේ practical එක කරාට පස්සේ ආපහු මේක කරන්න මෙතනට අලුතෙන් ලියන්නේ system.out.println එකක් ලියලා නිකන් x වලගේ output කරලා බලන්න. x වලගේ සහ object එක පාවිච්චි කරලා මෙතන මෙහෙම ගන්න ඒ දෙක අතර යම්කිසි වෙනසක් තියෙනවද කියලා. ඒක check කරලා බලන්න. right. ඊළඟට තියෙන්නේ final keyword එක use කරලා කරන practical එක. ඉතින් මෙතන final කියන keyword එක දැම්මොත් අපිට ඒකේ තියෙන value එක override කරන්න බෑ. ඒ කියන්නේ ඒක වෙනස් කරන්න බෑ. බලමු final int x equal 24 main method එක ඇතුලේ ලියලා තියෙනවා. අපි object එකක් myobj කියලා හදලා තියෙනවා. ඊළඟට මේ හදපු object name එක .x කියන variable එක equal කරලා තියෙනවා 25 ට. ඉතින් එතකොට error එකක් ඒවි. system.out.println එකෙන් ඒ myobj.x value එක print වෙන්න හදලා තියෙනවා. ඉතින් ඒ වුණත් මෙන්න මෙතන තියෙන ගැටලුව නිසා final keyword එක දාපු නිසා ඒක අපිට override කරන්න බෑ existing value එක. ඒක නිසා මෙතන error එකක් එයි. ඒ එන error එක බලන එක තමයි මේ practical එකේ කරලා තියෙන දේ. ඒක error එක අපි හඳුනා ගන්න ඕනේ. මේ error එක આવොත් එන්නේ මෙන්න මේ final කියන එක override වෙන නිසා කියලා. right ඊළඟට තියෙන්නේ multiple objects කියලා. change attribute values in one object without affecting attribute values in others. right. එතකොට නම් කියන variable එකේ මේකේ 100 තියෙනවා. obj2 වලින් 100 දාගෙන තියෙනවා. x ඒ විදිහටම හරි බලන්න. x equal 500 පළවෙනි object එක හදනවා. දෙවෙනි object එක හදනවා. දෙවෙනි object එක myobj2.x equal 100. ඊළඟට output කරලා බලනවා myobj1.x වලගේ එනවාද කියලා. ඊළඟට බලනවා myobj2 අලුතෙන් හදපු එකේ .x equal 100 කියලා. දැන් මෙතන පුංචි ඔන්න ගැටලුවක්. එතකොට myobj1.x වල 500ද ඉන්නේ බලන්න. myobj2 වල ඉන්නේ 100ද කියලා බලන්න. ඒක check කරලා බලන්න. ඉතින් object වලට අනුතට object එක use කරලා ඒ variable එක යගේ වෙනස් කරත් මේ object වලට අනුව බලන්න මේකේ 500 පළවෙනි එකේ 500ද දෙවෙනි එකේ 100 දෙන්නේ. එහෙම නැත්නම් දෙකේම 500 දෙන්නේ. දෙකේම 100 දෙන්නේ. ওই විදිහට මේක study කරලා බලන්න. මේකෙදි මේ object දෙකයි එක object එකකින් value එක change කරනවා. අනිත් object එකකින් value එක change කරන්නේ නැහැ. ඒක access කරන එක විතරයි කරන්නේ. right ඊළඟට මෙතන තියෙන practical එකේදී string variables දෙකක් සහ integer variable එකක් අරන් තියෙනවා f name සහ l name කියලා. මේකෙදි මෙතන object name එක පාවිච්චි object එකක් හදලා තියෙනවා. එතකොට මේ string කොටසට එකතු කරනවා object name එක .f name first name එක print වෙයි. මෙතන space එකක් print වෙනවා. මෙතන object name එක .last name. එතකොට ඒ last name එක print වෙනවා. ඊළඟට age කියලා මේ string කොටස print වෙනවා. ඒකට එක කරලා තියෙනවා මේ variable එකේ. එතන object name.age කියන්නේ age variable එකේ value එක print වෙනවා. right. ඔය ටික තමයි මේ practicals ටිකෙන් කරන්න තියෙන්නේ. practicals ඔක්කොම කරලා බලන්න.